ආයුබෝවන් මගේ බ්ලොග් එක බලන්න ආපු හැමෝටම. අද මාත් එක්ක පුංචි ගමනක් යමුද? view එක දැක්ක ගමන් අඳුරගත්ත නේද අපි කොහෙද කියලා යන්නේ. අද මේ යන්නේ මාතුගඟේ. මම මේ ෆස්ට් ටයිම් තමයි බෝට් රයිඩ් එකක් යන්නේ. අපි බලමුකෝ කොහොමද ගමන කියලා. ගමන පුරාම අපේ තනියට අපේ කට්ටිය අරනම මෙන්න මේ කුරුල්ල රංචුව දිගටම ආවා. මේ කුරුල්ලන්ගේ නම නම් මන් දන්නේ නැහැ. හැබැයි හරි ලස්සනට මේගොල්ලන් පියාඹ අපේ බෝට්ටුව පස්සෙන් ආවා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ ගමනේදී අපිට පෙන්නපු පළවෙනි දූපත. මේකට කියන්නේ සතපහේ දූපත කියලා. මේකලු පුංචිම දූපත. මාතුගඟේ තියෙන. ඔන්න බලන්නකෝ දැන් ඇතුල් වෙන තැන. මන් දන්නේ මන් නම් මෙතෙන්ට පුදුම ආසයි. මේක ඇතුළට යද්දී මට හිතුනේ මම නිකන් පොතක් ඇතුලේ ජීවත් වෙනවා වගේ කියලා. බලන්න ඔයගොල්ලන්ටත් එහෙම හිතනවද කියලා. මේ පරිසරය නම් හරිම ලස්සනයි. මං හිතන්නේ මේක තමයි මම වැඩිපුරම මේ බෝට්ටු ගමනේදී ආසම වෙච්ච තැන. මේ වීව් එක බලන ගමන් අහගන්නකෝ. මාතුගඟේ දූපත් 64ක් තියෙනවා. අපි ඒ 64ම ඇවිදින්න ගියේ නෑ. කීපයකට විතරයි එක්කන් ගියේ. කොහොම හරි මේ බෝට්ටු සවාරිය පැය 2ක් පුරාවට තියෙනවා. දිග වැඩිනේ. එහෙම හිතනවද? නෑ. ඉවර වෙද්දි හැමෝටම දුකයි අනේ මේක ඉවරයිනේ. පැය 2ක් ඉවරයිද? තා වෙලා නැද්ද? බලන්නකෝ ඔයගොල්ලන්ටත් එමෙ හිතෙයි. යමුකෝ මාත් එක්ක පැය 2ම. දුකින් වුණා මේ පුංචි ගස් ගුහාව ඇතුලෙන් අපිට දැන් එළියට යන්න වෙනවා. යමුකෝ තව ලස්සන තැන් ටිකක් පෙන්නන්න මම දැකපු. දැන් මම ඕගොල්ලන්ව එක්කන් යන්න හදන්නේ මේ ගමනේ එක පුංචි දූපතක පිහිටලා තියෙන ලස්සන පන්සලකට. මේ පන්සලේ නම කොත්තුව රජමහා විහාරස්ථානය. ඔයගොල්ලෝ හැමෝම ගාලුකොටුවේ ක්ලොක් ටවර් එක දන්නව නේද? අන්න ඒ ක්ලොක් ටවර් එක හදපු කෙනාම තමයි මේ පන්සලත් හදලා තියෙන්නේ. ඊළඟට අපි ගියේ කුරුඳු තලන තැන බලන්න. අනේ මට එතන වීඩියෝ එකක් නම් ගන්න බැරි වුණා. ඒ වුණාට අපිට එතෙන්දී හරිම රස කුරුඳු තේ එකක් බොන්න හම්බුණා. මේ තැන ඔයගොල්ලෝ හැමෝම දන්නව ඇති නේද? මාතුගඟ ප්‍රසිද්ධ ෆිෂ් තෙරපි වලට. ඔව් මේ තියෙන්නේ ෆිෂ් තෙරපි කරන තැන. ඉතින් මාළු පිටවුන රවුමට පීන හිටියේ හරිම ලස්සනයි. මම නම් ෆිෂ් තෙරපි කරන්න ගියේ නෑ ඔන්න. අපි මේ සවාරියගේ හවස. හරිම ලස්සනයි ආස. දැන් නම් අපේ ගමනේ අන්තිම හරියට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට අපි බැලුවේ මෙන්න මේ කුරුළු දූපත. කොක්කු, කාක්කෝ, රංචු පිටින් මෙතෙන්ට පියඹලා එනවා. මේ තමයි ඒගොල්ලන්ගේ නවාතැන්පල. දැන් නම් හොඳටම හවස් වෙලා. හරි වැඩේ කියන්නේ අර මුලදී දැකපු කුරුල්ලන්ට තාම අපිව අමතක වෙලා නෑනේ. ඔයාලට පෙන්නන්නද වැඩ? ඔන්න බලන්නකෝ. අපි හැදුවේ මේ කුරුල්ලට බිස්කට් එකක් දෙන්න. මං හිතන්නේ මේ කුරුල්ල කන්නේ මාළු විතරයි. මේ මාම තමයි අපිව ගමන එක්කන් ගියේ. අපිව හරි පරිස්සමට එක්කන් ගියා. මාවත් නොදන්න, මමත් නොදන්න මගේ බ්ලොග් එක බලපු හැමෝටම බොහොම ස්තුතියි මගේ බ්ලොග් එක බැලුවට. අදට මේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. ආයෙ දවසක හම්බෙමු. සුබ දවසක්.